උපරිම සාධාරණත්වයේ කියන භාග්‍යවතුන් වහන්සේ මුදල් වේදම් කරන්න ඕන විදිය හම්බ කරන්න ඕන විදිය දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කරන වෙළඳාම තුල වෙළඳ දැනගන්න ඕනේ ගන්න ගන්න. වෙළඳ දැනගන්න ඕනේ විකුණන ගන්න. ගණ්ඩයි විකුණණ්ඩයි කලින් දැනගන්න ඕන අරගෙන වික්කහම හම්බෙන ගන්න. අන්න තීරණය කරන්න ඕන මේක සාධාරණද අසාධාරණද කියලා. ලංකාවේ ගොඩක් ඔය ප්‍රශ්නේ තියෙනවනේ. අපේ ගොවියොන්ගෙන් එළවලු ගන්න ගියපුවාම බොහෝම සොච්චම් මුදලක් වෙන්නේ. අපි අම්මලා තාත්තලා දන්නවනේ දඹදිවියෙන් අරයි යන එළවලු. ඒවා කඩෙන් ගන්න ගියාට පස්සේ දරා ගන්න බැරි මිලක් එනවා. අන්න සාධාරණත්වයක් නැති මොන ගොවියට සාධාරණෙකුත් නැහැ පාරිභෝගිකයට සාධාරණෙකුත් නැහැ. ඒ තමන් හම්බ කරන දේ සාධාරණ වෙන්න ඕනේ. තමන් පරිභෝජනය කරන දේ සාධාරණ වෙන්න ඕනේ. වෙන්නත් නේ එතකොට තමයි අත්ති සුඛය ඇති වෙන්නේ. මිනිස්සු තුල තියෙන්න ඕනේ පිහිටන්න ඕනේ එකක් තමයි භෝග සුඛය. ඒ තිබ්බටම බෑ අර දහඩියෙන් මහන්සියෙන් හරි හම්බ කරන ඒවා. ඔය දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවන්නේ බොහොම වැදගත් පත්තකම්ම සූත්‍ර දේශනාව තුල එහෙම. ඒවර ගොඩ ගහලම බෑ. සනසීම කියන එක තියෙන්න ඕන මම්මගේ බිරිඳට දරුවන්ට ඥාති සංග්‍රහයට යාළු මිත්‍රාදීන්ට මේ දේවල් මගෙන් සිද්ධ වෙනවායි කියන හැඟීම තියෙන්න ඕන. අර තියනවා වගේම එතකොටනේ පින්නතුනි සැනසීම තියෙන්නේ. මගෙන් යුතුයකම් කෙරුවා මගෙන් යුතුයකම් වෙනවා කියන හැඟීම තියෙන්න ඕන. ඔහොම දේශනා කරනකොට සමහර තාත්තලා කියනවා හාමුදුරුවනේ දැන් අමතර පන්ති වලට යවනවනේ අපේ දරුවෝ. දැන් මේ යුතුයකම් කරලා එතකොට මං කියනවා කියවන එක නවත්ත ගන්න ඕනේ. අපූර්වට දරුවන්ට වියදම් කරලා උගන්වලා විභාගේ ෆේල් වුණොත් මොකද කියන්නේ? අපරාධ සල්ලි කියන්නේ නැද්ද? අපූර්වට කියනවා ආය වුන්ට වියදම් කරන්නේ නැහැ කියලා. එතකොට අර කරපු දේ වටිනාකමක් නැතුව යනවා. එතකොට මේ මහන්සි වෙච්ච එකේ තේරුමක් නැහැ. ඔයත් තරං යුතුයකම් කරන්න වෙන කවුද? මගේ බව භෝගයන් තුලින් මම යුතුයකම් කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ අම්මලා තාත්තලා අතර අම්මලාට සතුටු වෙන්න පුළුවන්. දැන් කවුද ගෙවල් වල උය උයා කන්ද දෙන්නේ? අම්මලා නෙමෙයි. දැන් මේ අම්මලා මේ වෙනකොට බත් මුට්ටි කී දහක් විතර තම්බලා දෙනවද? සාමාන්‍යයෙන් අපේ පැති වල දවල්ට උයන්නේ නැහනේ. මම මේ දවල් අරින්න යන්නේ. උදේට උයපු එකක් මනේ හැම කරලා කන්න. උදේ එකයි හවස එකයි ගත්තක් විතර 365න් 65 හරියත් 700 යන්නේ නේ. අවුරුද්දට බත් මුට්ටි 700. අවුරුදු 10ට 7000ක් 20ට 14000ක් 40ට 28000ක් විතර. බත් මුට්ටි 28000ක් වෙනවා කියන්නේ. කොහොමත් බත් මුට්ටි 30 40000ක් වෙනෝනේ. ඔය සේරම ඉවි අම්මලාට කන්නද? ගෙදර එහෙම දරුවෝ නැත්තම් ස්වාමියා නැත්තම් අර උයන්න කම්මැලි කියලා ලොරියෙන් පාන් කෑල්ලක් ගන්න නැද්ද? උයන්න කම්මැලි කියලා ඔය උයන්න තරමක් කම්මලා හොඳට රහට පිළිවෙලට උයන්නේ.
අර වැඩ කරලා එන මහත්තයාට කෑම ටික කන්න ඉස්කෝලේ ගිහිල්ලා එන දරුවන්ට කෑම ටික කන්න. දරුවෝ කනවා දිහා බලලා දරුවෙක් දෙපාරක් බෙදාගත්තාම අම්මලා තරම් සතුටු වෙන්න වෙන කවුද? මම යෝජනා කරනවා දරුවන්ට පුළුවන් නම් ඔය අඩුම තරමේ කනබත් එක රහයි කියලාවත් කියන්න පුරුදු වෙන්න. එහෙම කියනවද ගෙවල් වල? ඔය කියනවා ඇතිනේ ඒ මෙව්වගේ ලුණුවත් නැහැ කියලා. අපේ තාත්තලාටත් දැනගන්න ඕනේ මේවා හොඳයි ඔය පෞල් ප්‍රශ්නවලත් විසඳලා යනවා. අර බත් එක අරගෙනනේ කටක් කාලා පුළුවන් නම් රහයි කියන්න පුරුදු වෙන්න. මං කියන්නේ මේ අම්මලාටින් කරනවා අරනේ අර භෝග සුඛේ තියෙනවා. අර අපේ දේවල් අපි වියදම් කරනවා මහන්සි වෙනවා. තාත්තලත් එහෙමයි. මේ අපි කරන දේවල් අපි මේවා කරනවා කියලා නොදන්නකම තියෙන්නේ. ඔයත් යුතුයකම් කරන්නේ නැද්ද? බිරිඳ නඩත්තු කරනවා, දරුවෝ නඩත්තු කරනවා. ඔය මල ගෙදරට මගුල් ගෙදරට යන්නේ නැද්ද දෙන්නේ නැද්ද දෙනවා. පන්සලට දෙන්නේ නැද්ද දෙනවා. අවුරුදු උත්සවයට ඉඳන් දෙනවනේ, සමාජ කටයුතු කරනවනේ. දැන් මෙතන පටන් ගන්නකො සිරිසින් සහනාධාරයක් අහු කරන්න දෙන්නද? දෙනවා. හැබැයි දන්නේ අපි මේ ධර්මතාවයක් ප්‍රගුණ කරනවා කියලා. අපි හම්බ කරන දේවල් අපි තනියම පරිභෝජනය කරන්නේ නැහැ, ඒක සාධාරණ නැහැ කියලා ඔයත් දන්නවා. ඕන තරම් දෙනවා පින්නතුනි, ඕන තරම් දෙනවා. අපේ දරුවෝ වුණත් මේ කන අපි හොඳ පුරුදු තියෙන කන කෑමක ඉඳන් බෙදාගෙන කන්නේ. පාසල් යන පන්ති යන දරුවෙක් කවදාවත් තනියම කෑමක් කනවද? මං කියන්නේ මේවා හොඳ ධර්මතා. අපේ ඒක තමයි මේ භූමියේ තියෙන අනුභවය. මම මේ කියපු එකක්වත් මේ පින්නතුන් මේ අනන සූත්‍රය කියවලා ඉගෙන ගත්තා නෙමෙයි. අපි හම්බ කරන දේවල් අපේ භෝගයන් වලට අපි හොඳ සාධාරණයක් කරනවා. එනිසා පින්නතුනි ඒ අර ප්‍රගුණ කරන්න විතරයි තව ටිකක් තියෙන්නේ. මේ සියලු දෙනාම අද උදේ සුදු ඇඳගෙන මේ දඹදෙණියේ පන්සලට ආවේ. හිතේ තිබ්බනේ අර බණ අහන්න යනවා කියලා. මං කියන්නේ ඕකම ඇති. ඔයත්ොන්ට දැන් පුළුවන් වෙන්න ඕන නිගමනයකට එන්න. ඔයත්ොන්ට දැන් පුළුවන් වෙන්න ඕනේ අර හිතන්න පුළුවන් වෙන්න ඕනේ අපට සුබ ලකුණු පහළ වෙලා තියෙන මොනවාද සුබ ලකුණු? නිවන් දකින්න පුළුවන් පින්නතොඩි. දැන් මම මේ දේශනා කරපු හැම එකක්ම කරන දේවල් නේ. සමහරක් අඩුපාඩු තියෙන ඒවා හදා ගන්න ඕනේ. දැන් කොහෙන්ද මේ ආభాෂය ආවේ? මේ සංසාරේ පුරුදු කරගෙන පෙරුම් පුරාගෙන යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ අපි පුරුදු කර මේ යන්නේ. ඊට පස්සේ අපේ පින්නතුන්ට තියෙන්න ඕනේ ඔය භෝග සුඛේ හොඳට හරි ගස්ස ගන්න කරන දේවල් නිතර හිතන්න. කෛරාතේ තම්පුණප්පුණ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි අර මම ධාර්මිකයි, මම ධර්මානුකූලයි, මගෙන් වැරද්දක් වෙන්නේ නැහැ, මම හොඳට සංග්‍රහ සත්කාර කරන. හැබැයි පොඩි අඩුපාඩුවකුත් තියෙනවා ඔය අතර. මිනිස්සු කියනවා නේද ඔය කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා. ඕකත් අයින් කරන්න ඕනේ. ඔය කියනවා නේද අර කාට කෙරුවත් අහවලාට කරන්නේ එහෙම එකක් තියෙනවනේ. ඒ සත්කාරය, ඒ සංග්‍රහය අවශ්‍ය තැනකදී මම ඕනෑම කෙනෙකුට කරනවා කියන හැඟීම තියෙන්න ඕනේ. ඔය ලොකු වැරද්දක් අපි දකින මම මේ පරිගන්න හේතුව කියන්නේ
අපි හිතමුකෝ දැන් අපේ මේ පැතිවල ගොවිතැන්පත් ටිකක් හරිය කරනවනේ. වෙලට වල්නාශක කෘමිනාශක ගහන්න අර තෙල් ටැංකියෙන් ගහන්න ස්ප්‍රේ කරන්න. ඔය ටැංකියක් කාගෙන් හරි ඉල්ලන්න ගියා. මොකට හරි දුන්නේ නැහැ. අඩුම තරම හෙල්මට් එකක් ඉල්ලලා දුන්නේ නැහැ කියමු හදිස්සියකට. ඔය නොදුන්න තැන ඉඳන් හිතේ තියෙන්නේ මෛත්‍රියද වෛරයද? ඔය කියනෝනේ මමත් ආයෙ දෙන්නේ නැහැ කියලා කිසි දෙයක්. අර බලන්න මමත් ආයෙ නැහැ. අන්න එකට එක කරලා පටන් ගන්නවා. තට්ටුවෙන් තට්ටුව වෛරය ගොඩ ගන්නවා. ඒ හින්දා ඔය කාගෙන් හරි මොකක් හරි ඉල්ලා නොදුන්නාම ඒක නොදුන්න එකේ මිනිස්සයාගේ වැඩක් වෛර කරන්න යන්න එපා. ආයේ මේ මිනිස්සයාට උපකාරයක් ඕන වුණාම කරන්නේ නැහැ කියලා වැලිය උඩ